දකුණු පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවයි. අද අපි දීමනා වැටුප් ණය හා වන්දි පිළිබඳව සාකච්ඡා කරමු. සමූපකාර සමිතිවල සේවකයින් සඳහා දීමනා හා පාරිතෝෂික ගෙවීම් සම්බන්ධයෙන් නියෝග පැනවීම කොමිෂන් සභාව විසින් කළ යුත්තකි. එබැවින් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව කිසිදු දීමනාවක් සමූපකාර සමිතිය විසින් තම සේවකයින්ට ලබා නොදිය යුතුය. සංයුක්ත දීමනා සමිතියේ රාජකාරී කටයුත්තක් සඳහා සිය සේවා ස්ථානයෙන් බැහැරව ගමන් බිමන් යන සේවකයින්ට තමන්ගේ යැපීම් සහ නවාතැන් පිළිබඳව වියපැහැදම් පියවා ගැනීම පිණිස සංයුක්ත දීමනාව ගෙවිය යුතුය. එම දීමනා පිළිබඳ සීමාවන් කොමිෂන් සභා චක්‍රලේඛ මගින් වරින් වර දැනුම් දෙනු ලබයි. සංයුක්ත දීමනාව ගෙවිය යුත්තේ කිසියම් සේවකයෙකු රාජකාරී කටයුත්තක් සඳහා සිය සේවා ස්ථානයෙන් බැහැරව කිලෝමීටර 11කට නොඅඩු දුර ප්‍රමාණයක සිට රාජකාරී කළහොත් පමණි. යාමට කිලෝමීටර 5මාරක් සහ ඒමට කිලෝමීටර 5මාරක් මෙහිදී මුළු දුර වශයෙන් සලකා බලනු ලබයි. සිය සේවා ස්ථානයෙන් බැහැරව කිලෝමීටර 11කට නොඅඩු දුර ප්‍රමාණයක් රාජකාරී කිරීමට සිදු වූහොත් එසේ ගත කරනු ලබන එක් පැය 24ක කාල පරිච්ඡේදයක් වෙනුවෙන් નિયમિત සංයුක්ත දීමනාවෙන් 25ක අතිරේක දීමනාවක්ද ගෙවිය යුතුය. පැය 24කට අඩු කාල සීමාවක් සඳහා මෙම 25ක අතිරේක දීමනාව නොගෙවිය යුතුය. පැය 12කට නොඅඩු පැය 24ක් දක්වා කාල පරිච්ඡේදයක් සඳහා සම්පූර්ණයෙන්ම සංයුක්ත දීමනාව ගෙවිය යුතුය. පැය 6කට නොඅඩු පැය 12ක් දක්වා වූ කාල පරිච්ඡේදයක් සඳහා පැය 24කට ගෙවන සංයුක්ත දීමනාවෙන් අඩක් ගෙවිය යුතුය. පැය 6කට අඩු කාල පරිච්ඡේදයක් සඳහා සංයුක්ත දීමනාව නොගෙවිය යුතුය. සංයුක්ත දීමනාව ගෙවිය හැක්කේ කාර්යස්ථානයෙන් පිටත එක දිගට අඛණ්ඩව ගත කරන කාල පරිච්ඡේදය සඳහා පමණි. ඛණ්ඩනීය වූ කාල වේලාවන් එකතු කර සාදාගත් කාල පරිච්ඡේදයක් සඳහා සංයුක්ත දීමනාව නොගෙවිය යුතුය. අතිකාල දීමනාව නිශ්චිත වශයෙන්ම ඉටු කිරීමට නියමිතව පවතිනා වූද සාමාන්‍ය කාර්යාල වේලාවන් තුල ඉටු කළ නොහැකි වූද වෙනත් විකල්ප වැඩපිළිවෙලක් යෙදීම ප්‍රායෝගිකව කළ නොහැකිව පවතිනා වූද යම්කිසි වැඩ කොටසක් ඉටු කර ගැනීමට අවශ්‍ය වූ විට සේවකයෙකුට තම සේවා කාලයෙන් බාහිරව එම වැඩ කොටස නිම කිරීම සඳහා යෙදවීම වෙනුවෙන් ඔහුට අතිකාල දීමනා ගෙවිය යුතුය. සියලුම විධායක ශ්‍රේණිවල නිලධාරීන් හා ශ්‍රේෂ්ඨ රාජකාරී දරන්නන් අතිකාල දීමනා සඳහා හිමිකම් නොලබයි. වැඩ කරන පැය එකක් සඳහා පැය එකහමාර බැගින් පහත සඳහන් පරිදි අතිකාල ගණනය කළ යුතුය. පාරිතෝෂික දීමනා වයස සම්පූර්ණ වී විශ්‍රාම යන අනිවාර්ය විශ්‍රාම යන සෞඛ්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වන ඉල්ලා අස්වන සාමාන්‍ය අකාර්යක්ෂමතාවය මත සේවය අවසන් කරන සේවයෙන් පහ කරන හෝ වෙනත් ආකාරයකින් සේවය අවසන් වන සමූපකාර සේවකයෙකු තම සේවා කාලය අඛණ්ඩව වර්ෂ 5ක් සම්පූර්ණ කර ඇතනම් සේවා පාරිතෝෂික දීමනා ලබා ගැනීමට හිමිකම ලැබේ. මෙම හිමිකම ලබන සේවකයෙකු මිය ගියහොත් ඔහුගේ නීත්‍යානුකූල උරුමකාරයන්ට එම දීමනා ලබාගත හැකිය. ස්ථිර සේවකයින්ට ගිවිසුම් පදනමින් වැඩ කළ සේවකයින්ට මෙන්ම වෙනත් කුමන හෝ පදනමින් සේවය කළ සේවකයින්ට වර්ෂ 5ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර සිටිනම් ඔවුන්ට පාරිතෝෂික දීමනා හිමි විය යුතුය. පාරිතෝෂිත දීමනාව ගෙවීමේදී වැටුප ලෙස සැලකිය යුත්තේ සේවකයෙකු අවසාන වරට ලබා ගන්නා ලද දීමනා සහිත මාසික වැටුප වේ. මාසික වැටුප් ලබන සේවකයෙකු සඳහා ඔහු සේවයේ යෙදී සිටි අවසාන මාසයේදී ලබාගත් වැටුපෙන් හරි අඩක ප්‍රමාණයක් ඔහුගේ සේවා කාලයේ වර්ෂ ගණනෙන් ගුණ කිරීමෙන් ලැබෙන මුදලට සමාන මුදලක් පාරිතෝෂික දීමනා වශයෙන් ගෙවිය යුතුය. මෙහිදී සේවා කාලය ගණනය කිරීමේදී සේවය කළ අවසාන වර්ෂයේ මාස 9ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර ඇතනම් එය පූර්ණ වර්ෂයක් ලෙස ගණන්ගත යුතුය.
කෑලි මිමි මත දීමනා ලබන සේවකයෙකු සහ ගිවිසුම් පදනම මත සේවය කළ සේවකයෙකු සඳහා එකී සේවකයා සේවය කළ එක් වර්ෂය වෙනුවෙන් දින 14ක වැටුපට සමාන මුදලක් මැගින් ගෙවිය යුතුය. මෙම දින 14ක වැටුප ගණනය කිරීමේදී සේවකයා පූර්වාසන්න මාස 12ක් තුල වැඩ කළ දින ගණනත් ගෙවා ඇති වැටුප් මුදල් ප්‍රමාණයත් ගණනය කර එම මුදල වැඩ කරන ලද දින ගණනින් බෙදීමෙන් එක් දිනයක වැටුප තීරණය කර ඒ අනුව වර්ෂයකට ගෙවිය යුතු දින 14ක වැටුප තීරණය කළ යුතුය. සේවකයා සේවයෙන් ඉවත් වී මාස 3ක් ඇතුළත අදාළ සමිතියෙන් ඔහුට හිමි පාරිතෝෂික දීමනාව ගෙවිය යුතුය.